ඕගොල්ලෝ අහලා ඇති එංගලන්තයේ හිටිය රොබින් හුඩ් කියලා කෙනෙක්. රොබින් හුඩ් සමහරුන්ට වීරයෙක්. ඒ වගේම රජයේ හමුදාවට ඔහු ද්‍රෝහියෙක්. මේ වගේම කෙනෙක් ලංකාවෙත් හිටියා. ඒ තමයි සරදියෙල්. සරදියෙල්ට කිව්වේ සූර සරදියෙල් කියලා. සූර සරදියෙල් සාමාන්‍ය ජනතාවට අතර වීරයෙක් හිත හොඳ මිනිහෙක් වුණාට ආණ්ඩුකාරයන්ට සූර සරදියෙල් මංකොල්ලකාරයෙක්. අපි මේ කතා කරන්නේ සරදියෙල් ගැන නෙමෙයි. සරදියෙල්ගේ පුතා ගැන. ඒ කියන්නේ සරදියෙල්ගේ පුතා. බයි ඉතිහාසයේ කොහේවත් සඳහන් වෙන්නේ නැහැ සරදියෙල්ට පුතෙක් හිටියයි කියලා. මේක ප්‍රබන්ධයක්. මේ ප්‍රබන්ධය ලිව්වේ ඩී කීරගලාරච්චි කියන මාධ්‍යවේදියා. ඔහු රචනා කරනවා සරදියෙල්ගේ පුතා කියලා කතාවන් කියන චිත්‍රපටයක් තිර නාටකයක් ලියනවා. මේ තිර නාටකයේ අධ්‍යක්ෂණය කරන්නේ නීල් රූපසිංහ. මధుර චිත්‍රපට සමාගම වෙනුවෙන් තමයි මේ නීල් රූපසිංහ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. නීල් රූපසිංහත් සමග සමනිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්නේ ඩේවිඩ් වික්‍රමරත්න. මම කලින් කියන කතාව සාදේ බස් ඩී කිරගලාරච්චිගේ කියලා. ඒ වගේම තිර රචන ලියලා තියෙන්නේ නීල් රූපසිංහ සහ ඇන්ටන් ග්‍රෙගරි හවුල්ලා. ඒ වගේම මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණවරයා වුණේ ඇන්ටන් ග්‍රෙගරි. අපි මේ සරදියෙල්ගේ කතාව ඉතිහාසයේ බොහෝ තැන්වල සමහර දේවල් গুপ্তයි. ඒක හරියටම පැහැදිලි නෑ. මොකද සරදියෙල් කියන්නේ මොන ජාතිය කියන එක හරියට පැහැදිලි නෑ. සරදියෙල්ගේ හොඳම මිත්‍රයා මම්මලේ. සරදියෙල් විවාහ වෙන්නේ තංගම්මත් එක්ක. ඒ කියන්නේ මම්මලගේ නැගණියත් එක්ක. අපි මේ කතා කරන්නේ සරදියෙල්ගේ පුතා සිරා ගැන. සිරාගේ හොඳම යාළුවා තමයි චූටින්. ඔවුන් මන් පාරනවා. මේ චිත්‍රපටය පටන් ගන්න සරදියෙල් එල්ලා මරණ දර්ශනයකින්. මේ දර්ශනය බලන් ඉන්න සරදියෙල්ගේ පුතා, ඒ කියන්නේ සිරා බය වෙලා කෑගනවා. මව හැටියට ඉන්නේ ශාන්තිලේකා. සිරා හැදෙන්නේ පන්සලක. පසුව ඔහු වැඩි වියටපත් වුණායින් පස්සේ සිරා සහ චූටින් ඇන්තනි සී පෙරේරා මේ චරිතය රංගපාන්නේ. ඔවුන් දෙදෙනා මම් පහරනවා. ඔවුන් අධිකාරම්ගේ දුව සුභා ගමන් ගත්ත අශ්ව කරත්තය නවත්තලා මංකොල්ලා කරනවා. ඔහු අත්අඩංගුවට එනවා වොට්ටන් කියන ඉංග්‍රීසි ආතික හමුදා නායකයා. ඔහු කොහොම හරි සිරාව යටත් කරගන්නවා. යටත් කරගෙන ඔහු එක්කන් ගිහිල්ලා ඔහුට උගන්වනවා, අකුරු උගන්වනවා. මේ උගන්වන්නේ සුභා. සුභාට ආදරය කරනවා රවි විදිහට රංගපාන්නේ ඩෝන් රන්සිංහ. අවසානයේ රවි සහ සිරා අතරත් ගැටුමක් ඇති වෙනවා මේ සුභා නිසා. කොහොම හරි අවසානයේ වොට්ටන් තීරණය කරනවා සිරාව එංගලන්තයට අරන් යන්න. ඔහු එංගලන්තයට අරන් යන්න සූදානම් වෙනදා ෂූටින් පීයකින් නැහැලා සිරාව ඝාතනය කරනවා. මේක තමයි සරදියෙල්ගේ පුතා කතා තේමාව. අද බිවන සමහර ඉතිහාස කතා වලට වැඩිය මේ සරදියෙල්ගේ පුතා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය හරි අපූර්වයි. ඔවුන් අඩු වේදමකින් හරි යථාර්ථය පිළිඹු කරනවා. අද තියෙන සරුවපිත්තල රූපරාම පෙළක්. වර්ණ සංයෝජනයේ තුරින් ප්‍රේක්ෂකයව මුලා කරන සරුවපිත්තල තොරන් චිත්‍රපටය වුණාට සරදියෙල්ගේ පුතා වෙන චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය හරි අපූර්වයි. මේවා අපි අගය කරන්න ඕනේ. මේ චිත්‍රපටයේ රූපගත කිරීම බොහොමයක් කළා තියෙන්නේ උතුම් කන්ද ප්‍රදේශයේ වගේම විජය චිත්‍රාගාරයේ හැන්දලා. ඒ වගේම මේ සරදියෙල් මෙන්ම සිරත් ජීවත් වෙන්නේ උතුම් කන්ද ප්‍රදේශයේ. උතුම් කන්ද කියන්නේ මාවනැල්ලට ආසන්නයේ. අදටත් තියෙනවා සරදියෙල් ගම්මානයක් තියෙනවා, සරදියෙල් කෞතිකාගාරයක් තියෙනවා. මේ ප්‍රදේශයේ බහුතරයක් ජීවත් වෙන්නේ මුස්ලිම් ජනතාව. ඉතින් මේ මුස්ලිම් සිංහල සුසංයෝගය තුලින් තමයි සරදියෙල් බිහි වෙන්නේ. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරණය කරන්නේ කරුණාදාස පෙරේරා. කලා අධ්‍යක්ෂණය කළ තියෙන හේමපාල ධර්මසේන. හේමපාල ධර්මසේන කියන්නේ අපිට ඉන්න අති දක්ෂ කලා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තාමත් අපාතරේ ඉන්නවා. ඔහුගේ නිර්මාණ අපි ඉතාමත් අගය කරනවා. සංගීතය කරලා තියෙන පී.එල්.ඒ. සෝමපාල. මේ චිත්‍රපටයේ හරි අපූර්ව ගීත කීපයක් තිබ්බා. ජෝති එම්.එස්. කියන ගීතයක් තිබ්බා. ඒ වගේම මෙල්ටන් මල්වාරච්චි කියන කවුදෝ ගීත රචනය කරලා තියෙන කරුණාරත්න අබේසේකර, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සුනිල් ආරියරත්න. මේකේ තියෙනවා තවත් අපූර්ව දර්ශනයක්. කුඩා ළමුන්ගේ වටු නැටුම දර්ශනය. මේ
දර්ශන පෙළ ඉදිරිපත් කරන්නේ ගෝකුල ළමා කලා මන්දිරයෙන්. මේ ළමා මන්දිරය කියලා සුනේස් ගෝකුල සහ නන්දාමාලිනී ගෝකුලගේ සුසංයෝගයෙන් ඇති වුණු කලා මණ්ඩපයක්. ඒකේ ළමුන් තමයි මේ ළමා දර්ශන වලට පෙනී සිටියේ. ඒ වගේම සිරීගේ ළමාකාරයේ රංගපෑවේ රවි පෙරේරා. ෂූටින්ගේ ළමාකාරය කියන්නේ ඇන්තන් සී පෙරේරාගේ ළමාකාරයේ රංගපෑවේ අතුල පෙරේරා. මේ චිත්‍රපටයේ කැමරා කණ්ඩායම් දෙකක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ කැමරා දෙකකින් චිත්‍රපට රූපගත කරලා තියෙනවා. මේ දෙවන කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරලා තියෙන්නේ ඇන්ටන් ග්‍රෙගරි. සංස්කරණය කරලා තින්නේ WDK රූබන්. කැමරා අධ්‍යක්ෂකවරයා වුණේ වෙනින් කවුරුන් නෙමෙයි ලෙනින් මොරායස්. මේ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සිරී ලෙසත්, මාලි ෆොන්සේකා සුබා ලෙසත්, රවි ලෙස ටෝන් රන්සිංහත්, ෂූටින් ලෙස ඇන්තන් සී පෙරේරාත්, අග්‍රා සජ්ජුවිනි පලිඟු ලෙසත්, සෝමසිරි දෙහිපිටිය මුදලි ලෙසත් රංගපානවා. ඒ වගේම විල්ටන් කරුණාරත්න, ශාන්ති ලේකා, සයිමන් මරෝනාගොඩ, ELM නික්ලස්, මේ EMM නික්ලස් තමයි ගවර්නර් විදිහට රංගපාන්නේ. මේ චිත්‍රපටයේ හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් කියනවා. මේ හාමුදුරු චරිතය රංගපාන්නේ සුමේධ හිමි කියන හාමුදුරුවන් වහන්සේමයි. සරදෙල්ගේ චරිතය රංගපාන්නේ චන්ද්‍රපාල ෆර්නෑන්ඩස්. මේ සරදෙල් එල්ලා මරණ දර්ශනයෙන් තමයි චිත්‍රපටයේ පටන් ගන්නෙ. මේකේ වඩාත් ජනප්‍රිය වුණු ගීතයක් තමයි කවුදෝ මිනිසාගේ මිල්ටන් මල්ලවරච්චි ගායනා කරන ගීතය. මේ සඳහා පෙනී සිටිය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග මාලිනී ෆොන්සේකා සහ කුඩා ළමුන්. ඒ වගේම ඩග්ලස් වික්‍රමසිංහත් රංගපෑවා. නලින් පෙරේරා සහ අරවින්ද කියන අයත් රංගපාලා තියෙනවා. ඇඳුම් නිර්මාණය කළා තියෙන්නේ කේතියු කරුණාසේන. නෙල්ටන් ට්‍රේලර්ස් කියන ආයතනයෙන් තමයි ඇඳුම් නිර්මාණය කරලා තියෙන්නේ. නිශ්චල ජාරූප කළා තියෙන්නේ ඩේවිඩ් සුබ්‍රමානියම්. ශබ්ද පරිපාලකයා KPK බාලසිංහම්. රසායනාකාර පරිපාලකයා වෙලා තියෙන්නේ එස් තිරනාවුකරස. මේ 70 දශකයේ ප්‍රවීණ ශිල්පීන් කීපයක් තමයි මේ KPK බාලසිංහම් සහ එස් තිරනාවුකරසු. වේශ නිරූපණය කළා තියෙන්නේ නීල්ලගේ බොහොමය චිත්‍රපට වේශ නිරූපණය කරපු කේ සුබ්බයියා. මේකේ නිෂ්පාදන සහායකයන් කීප දෙනෙක් ඉන්නවා. නිෂ්පාදනයේ සහාය වෙලා තියෙනවා ටෙරන්ස් මුණසිංහ, වින්ටන් වික්‍රමසිංහ, එස් පෙරුමාල්, සිරිල් සූර්යාරච්චි. මේ චිත්‍රපටයේ වේදිකා සැරසිලි පසුබිම් වේදිකා සැරසිල්ලට කළා තියෙන ඇන්ටන් ගුරුස්වාමි සමග SD ඇලෝසියස්. සහාය වෙලා තියෙනවා PD මයිකල්. රසායනාගාර කටයුතු කළා තියෙන්නේ පසු කාලක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු V සිවදාසන්. ඒ වගේම M රාමචන්ද්‍රන්, SP සිවරාජ්, HM ප්‍රේමදාස. මේ චිත්‍රපටයේ කැමරාව අධ්‍යක්ෂකවරයා ලෙනින් මොරායස් වුණාට කැමරාව මෙහෙවීම කරලා තියෙන්නේ SV සුබ්‍රමානියම්. සහාය වෙලා තියෙනවා ඇන්තනි සිල්වා. මේ චිත්‍රපටයත් ඇත්තටම ප්‍රේක්ෂකයන්ට අපූර්ව රසවින්දනයක් ගෙන දෙන ලස්සන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ කිසිම දලසේයා පිටපතක් හෝ ප්‍රදර්ශන පිටපතක් අපිට ඉතුරු වෙලා නැහැ. මේ තමයි සිංහල සිනමාවේ ඛේදවාචකය.